හරි අපි දැන් බලමු Payeer payment gateway එක අපේ වෙබ්සයිට් එකට හෝ payment link එකක් හරහා customer කෙනෙක්ගෙන් card payment ගන්න approve කරගන්නේ කොහොමද කියලා request කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම යන්න ඕනේ මේ payeer.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. මේ අකුරු ටික ඒ විදිහටම type කරලා payeer.lk වෙබ්සයිට් එකට යන්න. ඒකට ගියාට පස්සේ මේ computer එකෙන් යනවා නම් මේ වගේ view එකක් එන්නේ. mobile එකෙන් එකෙත් මේට සමාන view එකක් එනවා. ඔයාලට phone එකෙන් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මුලින්ම ඔයා මේ විදිහට වෙබ්සයිට් එකට ගියාම මේ sign in කියන බටන් එක ඔබන්න ඕනේ. sign in කියන බටන් එක ගිහුවාම ඔයා මෙන්න මේ login page එකට එනවා. ඔයා මීට කලින් Payeer එකේ account එකක් create කරලා තියෙනවා නම් මෙතනින් email එකයි password එකයි ගහලා log වෙන්න. මෙතන වැදගත්ම දේ තමයි ඔයා වෙබ්සයිට් එකකට payment gateway එක request කරනවා නම් අනිවාර්යෙන් business email එක පාවිච්චි කරන්න. ඒක ගොඩක් හොඳයි වෙබ්සයිට් එකේ තියෙන domain email එකක්ම පාවිච්චි කළොත්. එතකොට password එක දාලා sign in වෙන්න පුළුවන්. මීට කලින් Payeer වලට register වෙලා නැති කෙනෙක් නම් මෙතන යට තියෙන sign up කියන බටන් එක ඔබන්න. sign up කියන බටන් එක ගිහුවම මෙන්න මේ වගේ මේ අර screen එකම තමයි තියෙන්නේ. sign up වෙන page එක එනවා. මෙතන තියෙන sign up as business කියලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන business email එක දෙන්න තියෙනවා. ඔයාලට Gmail එකකින් register වෙන්න පුළුවන් වේවි මේ website එකට ඉල්ලන්න නැතුව payment link එකකින් payment කරව ගන්න option එකට යනවා නම් ඔයාලට Gmail එකෙන් ඉල්ලන්න පුළුවන් වෙයි. website එකට ඉල්ලනවා නම් අනිවාර්යෙන් website එකට අදාළ website එකේ domain එක තියෙන email එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ password එක කැමති password එකක් දාලා ඒක මායි පාරක් type කරලා sign up කියන බටන් එක ඔබන්න. එතකොට මේ ඔයාගේ domain email එකට ඕ මෙතන දාලා තියෙන email එකට OTP එකක් කියයි. ඒක ගහලා ඔයාට sign up වෙන්න පුළුවන්. එතකොට ඔයා sign up වුණාම ඔයාව කෙලින්ම එන්නේ මෙන්න මේ වගේ page එකකට. මේක තමයි අපේ form එක මේ ටික fill කළාට පස්සේ Payeer එකෙන් අපේ details බලලා approval දෙනවා. එතකොට මුලින්ම ඔයාගේ තොරතුරු තමයි දාන්න තියෙන්නේ first name last name address. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ NIC එකෙන් ඉල්ලන්න නම් මේ තොරතුරු ටික NIC එකේ තොරතුරු ටිකම දාගෙන යන්න. ඊට පස්සේ business එකෙන් ඉල්ලුවත් මේ වගේ personal details නිසා personal details ටික මෙතන දාන්න. ඊට පස්සේ වගේ business එකේ තොරතුරු දාන්න එනවා. next කළාට පස්සේ save කරලා next කරලා පස්සේ details දාන්න. දැන් මේ තොරතුරු ඔක්කොම ඔයා එකම දවසේ පුරවගෙන යන්න ඕනේ නැහැ. මෙතන save and next කියලානේ හැමතිස්සෙම තියෙන්නේ. එක step එකක් කළාම save and next දුන්නාම ඒක save වෙනවා. එහෙම නැත්නම් save කිව්වම save වෙනවා. ඊට පස්සේ ඔයා close කරලා දාලා ඊළඟ දවසේ ආයේ login වුණොත් ඊළඟ දවසේ register වෙන්න ඕනේ නැහැ නේ. login වුණොත් මෙතනට තමයි එන්නේ. ඊටු ටික පුරවන් යන්න පුළුවන් මෙතන ඉඳලා. මේ විදිහට තමයි තියෙන්නේ. business details වල ඔයා business registration එකක් නැති කෙනෙක් නම් මෙන්න මේ not registered කියන එක දාන්න. සාමාන්‍යයෙන් ගොඩාක් business වලට match වෙන විදිහට home based business තමයි තෝරන්න ඕනේ. එතන list එකේ තියෙන ඔයාට match වෙන එක දාන්න. not registered කියන එක දාන්න තෝරන්න register කරලා නැත්නම් අනිවාර්යයෙන්ම business එක register කරලා තියෙනවා නම් අනිවාර්යෙන් business එකේ නමින් bank එකක account එකක් තියෙන්න ඕනේ. එහෙම business එකේ නමින් bank එකේ account එකක් නැත්නම් ඔයා business එකේ නමින් bank එකේ account එකක් open කරලා මෙතන register කරලා තියෙන business එකක් කියන එක තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට NIC එකෙන් යන්න පුළුවන්. එතකොට not registered කියලා තියෙන solution එකක් තමයි තෝරන්න ඕනේ. ඊට පස්සේ business category එක තෝරන්න. e-commerce platform එකක් නම් ඒකට ගැලපෙන එකක් තෝරන්න. ඒ වගේ මොනවා හරි registration එකක් නැතුව කරගෙන යන්න පුළුවන් business type එකක් මෙතන තෝරන්න. ඔයාගේ website එකට හෝ ඔයා කරන් යන business එකට ගැලපෙන. business name එක හරියටම දාන්න. ඔයා register කරලා නැත්නම් private limited ඒ වගේ වචන දාන්න බෑ. ඔයාගේ business name එක දාන්න. name එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අර private limited එතකොට corporation organization ඒ වගේ දේවල් දාන්න බෑ registered නැතුව normal business name එකක් දාන්න පුළුවන්. එතකොට මේ තියෙන business එක ගැන විස්තරයක් මෙතන පැහැදිලි විස්තරයක් දෙන්න. මොකද මේ ටික මේකෙන් තමයි ඔයාගේ business එක මොකක්ද කියලා මේ අය identify කරගන්නේ. ඊළඟට business general email කියලා කියනවා. මේ business email එක දෙන්න ඔයාගේ. මේකටත් අර ඔයා website එකකට integrate කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ business website එකේ domain email එකම දෙන්න. ඊට පස්සේ business phone number එක ටික දෙන්න city postal code. එතකොට දැන් ඔයාගේ business එක register කරලා නැහැ home based business කියලා දැම්මොත් ඔයාගේ මේ තොරතුරු ටිකත් අනිවාර්යෙන් ඔයාගේ national identity card එකට සමාන වෙන්න ඕනේ. එහෙම දාන්න. එහෙම නැති වුණොත් අපිට අර business එක register කරන්න වෙනවා වෙන තැනක තියෙනවා. ඒ නිසා මෙතන NIC එකේ තොරතුරු ටිකම දාන්න. වෙබ්සයිට් එකේ link එකක් දාන්න. වෙබ්සයිට් එකක් ඔයා හදලා නැත්නම් මෙතනින් ඔයාලගෙන් free වෙබ්සයිට් එකක් හදා ගන්නත් පුළුවන්.
එතකොට ඊළඟ දේ තමයි මෙතන වෙබ්සයිට් එක ඇතුලේ ඔයාගේ contact us page එකේ headers footers වල තියෙන address මේ දාන address වලට සමාන වෙන්න ඕනේ. එතකොට ඒවා වෙන තැන් වල address දාලා තිබුණොත් ඒ තැනට අදාළ BR එකක් හරි ඔයාට document මේ පෙන්වන්න වෙනවා. ඒ නිසා NIC එකේ තොරතුරු ටිකම මෙතෙන්ට දාලා ඒකම අතෙන්ට මේ වෙබ්සයිට් එක ඇතුලේ හදන්න. ඊට පස්සේ business Facebook Instagram page එකක URL එකක් ඉල්ලනවා. එතකොට Facebook page එකේ හරි මොකේ හරි URL එක දෙන්න link එක. ඒකෙත් තොරතුරු මේකට සමාන වෙන්න ඕනේ. ඉතින් business එකක් කරද්දී එහෙම වෙන්න ඕනේනේ. ඒ නිසා මේ address contact details සමාන වෙන විදිහට ඒ ටික arrange කරගන්න. ඊට පස්සේ අපි save and next දුන්නාට පස්සේ අපි දැන් තෝරලා තියෙන්නේ home based business නේ. එතකොට මෙතන ඕනගේ business ඕනගේ නම NIC එකේ තියෙන විදිහට ඉල්ලනවා. ID number ඉල්ලනවා NIC number එක. ඊට පස්සේ ඕනගේ personal email එක ඉල්ලනවා. මේකටත් අර business email එකම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. contact කරගන්න email එකක් තමයි මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ NIC එකේ front එකයි back එකයි photos ගාලා attach කරන්න තියෙන්නේ. පැහැදිලි copy එකක් attach කරන්න. ඊට පස්සේ next. ඔන්න මෙතන තමයි අහන්නේ integration details වල ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවද මොබයිල් ඇප් එකක් තියෙනවද එහෙම නැත්නම් ඔයාට ඕනේ payment link එක කරහා විතරක් payment ගන්නද කියලා. එතකොට ඔයාට වෙබ්සයිට් එකක් මේ විදිහට තියෙනවා නම් yes කියලා දාලා continue කරන් යන්න පුළුවන්. ඔයාට වෙබ්සයිට් එකක් නැහැ. හැබැයි customers අර WhatsApp එකෙන් හරි කොහොම හරි link එකක් යවලා යාළගේ payment ගන්න පුළුවන් විදිහට හදා ගන්නවා නම් ඔයා no කියලා දාලා මේක තෝරන්න. yes කියලා දැම්මොත් ඔයාට වෙබ්සයිට් එකේ තොරතුරු ටික දාන්නත් වෙනවා. එතකොට වෙබ්සයිට් එක මෙතන වෙබ්සයිට්ද මොබයිල් ඇප්ද කියලා තෝරන්න තියෙනවා. මොබයිල් ඇප් එකක් නම් ඒක තෝරන්න, වෙබ්සයිට් එක නම් ඒක තෝරන්න. බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ ඔයාගේ බිස්නස් නේම් එක තමයි. එහෙම නැත්නම් ඔයාලට ස්පෙෂල් වෙන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා නම් මේකට දාන්න. ඩොමේන් නේම් එක මෙතෙන්ට දාන්න. අර https කියලා ඒවා මුකුත් නැතුව abc.com ඒ වගේ ඔයාගේ ඩොමේන් නේම් එක abc.lk ඒ වගේ ඔයාගේ ඩොමේන් නේම් එක මෙතන ටයිප් කරන්න. අකුරු හරියටම ටයිප් කරන්න. ඔයාලා තව ඩොමේන් නේම් හෝ මොබයිල් ඇප්ස් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඒතර ඒවත් මේකට අදාළ මේ කැටගරි එකට ගැලපෙනවා නම් ඒවා ඇප්‍රූවල් ලැබෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයා මේ ටික් දෙක දාන්න ඕනේ. මේ ටික් දෙකෙන් කියන්නේ වෙබ්සයිට් එක මේ විදිහට හදලා තියෙන්නේ කස්ටමර්ස්ලාට ඇවිල්ලා බඩු ගන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ කියලා. ඊට පස්සේ වෙබ්සයිට් එකේ terms and condition, return policy එක, privacy policy එක ඒ ටිකත් හදලා තමයි තියෙන්නේ කියලා තමයි ටික් එක දාන්නේ. ඒ ඕනනම් ඔයාට මේ policies හදන විදිහ තේරෙන්නේ නැත්නම් ඒ කියලා examples ටිකක් දීලා දෙනවා. මෙතන see example කියන එක උඩ ක්ලික් කරා නම් ඔයාට ඒක ගිහිල්ලා ඒවා බලන්නත් පුළුවන්. ඊට පස්සේ policy details ටික දාන්න තියෙනවා. return policy URL එක දාන්න තියෙනවා. මේක ඔයා වෙබ්සයිට් එක හදපු developer ගෙන් ඉල්ල ගන්න. ඔයා හදන කෙනෙක් නම් මේ ටික දන්න ඕනේ. return policy එකයි privacy policy එකයි terms and condition එකයි. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ වෙබ්සයිට් එකේ අඩුම තරමේ footer එකේ හරි මේ දේවල් හැම page එකකටම ගිහිල්ලා ඕන තැනකදී පේන විදිහට මේ pages ටික පේන්න තියෙන්න ඕනේ අනිවාර්යෙන්. footer එකේ menu එකක දාන්න අනිවාර්යෙන් මේ policies page 3. ඊට පස්සේ next කළාට පස්සේ ඔයාගේ bank account එක link කරන්න වෙනවා. දැන් business registration එකක් නැති විදිහටනේ අපි යන්නේ. ඒ නිසා ඔයාගේ personal bank account එක ඔයාගේ ID එකට හදලා තියෙන bank account එක මෙතෙන්ට add කරන්න. bank statement එකක් add කරන්න. මේකට මේ ඔයාගේ bank එකකින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ email එකට bank statement එනවා නම් ඒකක් upload කරන්න. ඔයාගේ account එක ඔයාගේ කියලා verify කරගන්න තමයි මේක ඕනේ. bank එක account name එක ඒ ටික දාන්න. ඔයාගේ business registration එකක් එක්ක ඔයා යනවා නම් අනිවාර්යෙන් business registration එකේ නම තමයි තෝරන්න ඕනේ. ඊට පස්සේ දාන්න ඕනේ registration එකට අදාළ bank account එක තමයි දාන්න ඕනේ. ඊට පස්සේ next කරනවා. මේක තමයි අන්තිම step එක. මෙතනදී ඔයාගේ ඔක්කොම තොරතුරු වලට අදාළව මේ PDF එකක් download වෙනවා. මෙතන download button එක ඔබන්න. ඒක print out එකක් ගන්න. ගොඩක් දුරට color print out එකක් හරි කමක් නැහැ. black එකක් හරි color එකක් ගත්තොත් හොඳයි. මොකද logos හරි මේ තියෙන නිසා print out එකක් අරගෙන ඔයා ඒක නිල් පෑනකින් sign කරන්න. sign කරලා ආපහු scan කරලා පැහැදිලිව මෙතෙන්ට attach කරන්න. ඒ කියන්නේ මේක එක දවසකින් කරන්න ඕන එකක් නෙවෙයි. ඊළඟ දවසේ වුණත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කරන්න පුළුවන්. ඒ නිසා මේක අද download කරා shop එකකට ගිහිල්ලා print out එකක් දාගෙන අත්සන් කරලා scan කරගත්තා. ඊළඟ දවසේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා upload කළා. submit කළාට පස්සේ එච්චරයි කරන්න තියෙන්නේ අපේ පැත්තෙන්. ඊට පස්සේ ඔයාගේ අර දාපු business email එකට email එකක් ඒ page application එක submit වෙලා තියෙන්නේ. ටික දවසකින් approve වෙයි කියලා. ඊට පස්සේ තව දවසක් ආයෙ දවස් 3-4ක් ගිහිල්ලා email එකක් කිය ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. එතකොට එයාලා හේතුවත් එක්කම ඊමේල් එකක් එවනවා. එතකොට ඒ හේතුවට අදාළ වරද හෝ අඩුපාඩු හදලා ඔයාට ආපහු ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ. මොන හරි සම්බන්ධ ගැටලුවක් තිබුණොත් අපේ
නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට සපෝට් එකක් දෙන්නම්. thank you so much.